කොහොම ඉතින් යාළුවනේ ඔන්න මේක ඔයාලා හැමෝකම බලාගෙන හිටිය කතාවක් හරිය. අද කතාව පටන් ගන්නෙ හුන් වංශයේ ප්‍රධානියා හුන්ටියන්ඩිගෙන්. අර කඳුමුදුනේ අත් පිටුපසට තියාගෙන හිටියේ සුදු ඇඳුම ඇඳපු රුව දැක්කම හැමෝම යාට ගෞරව කරනවා. හුන්ටියන්ඩි ඊට පස්සේ අහසේ තිබුණු නිහිලිටි ගිල දමන දැල්ල දිහා බැලුවා. දැල්ලත් එයාගේ ඩී රාජ්‍ය ආත්මයට ළඟා වෙන්න සමත් වෙලා. මේක හුන් වංශයේ උදව්වෙන් කරපු දෙයක්. හුන්ටියන්ඩි සිනාසෙමින් කියනවා ටූෂී පුරාණ දෙවියන්ගේ මන්දිරේ හොයන්න කාලේ හරි කියලා. මේ දිනාතම ඕන වෙලා තිබුණේ ඒ මන්දිරයෙන් ලැබෙන බලය අරගෙන මේ ලෝකේ ශක්තිමත්ම කෙනා වෙන්නයි. හුන්ටියන්ඩි Tamanගේ අත වනනවා. එයා ළඟ තිබුණු පුරාණ ජේඩ් කෑලි අතක් එළියට ඇවිත් අහසේ එකතු වෙන්න ගත්තා. හුන්ටියන්ඩි Tamanගේ ලේ බිඳක් ඒ මතට දැම්මම විශාල ටූෂී පුරාණ දෙවියන්ගේ ජේඩ් ගල අහසේ දැర్శණය වුණා. ඒකෙන් පුරාණ ප්‍රභාවකුත් පැතිරුණා. ඊට පස්සේ ඒ ජේඩ් ගලෙන් කළු සලු ඇඳගත්ත අద్භූත මහල්ලෙක්ගේ රූපයක් මැවුණා. ඒ තමයි පුරාවෘත්ත ඩූඩි කෙනෙක් වෙන්න පුළුවන් ටූෂී පුරාණ දෙවියන්ගේ මායාව. ඒ බලය කොච්චරද කියනවා නම් හුන්ටියන්ඩිටත් පවා යාගේ ආත්මය වෙවුලනවා දැනුණා. හුන්ටියන්ඩි කේන්ති ගත්තා. එයා තියුණු අත්ල පහරක් එල්ල කළා. ඒත් පුදුමේ කියන්නේ එයාගේ ප්‍රහාරය ආපහු පෙරලිලා ඇවිත් හුන්ටියන්ඩිවම ඈතට විසිකලා. හුන්ටියන්ඩිගේ මූණ කළු වුණා. ඊට පස්සේ නිහිලිටි දැල්ල කියනවා මන්දිරේ තියෙන තැන හැංගිලා තියෙන්නේ මේ මායා රූපයේ ඇස් ඇතුලේ කියලා. හුන්ටියන්ඩි ඒ ඇස් දිහා බලද්දිම එයාට යම් රූප කිහිපයක් පේන්න ගත්තා. ඒ රූප මාර්ගයෙන් ගිහින් ගියාම පේනවා ඒක භූගත මැග්මා ලෝකයක්. ඒ තුල ඉන්නවා කටුස්සෙක් වගේ අමුතු ජීවියෙක්. ඊටත් එහායින් තියෙනවා පරණ ගල් දොරක්. ඒ දොරේ ලියලා තිබුණ වචන තුනක්. ඩූඩි මන්දිරය. ඒක දැකපු හුන්ටියන්ඩි සතුටින් උද්දාම වුණත් මේක කොහෙද කියලා හොයාගන්න අමාරුයි. එයා වහාම Tamanගේ සේවකයන්ට නියෝගය කළා මේ සිතියමේ විස්තර ටික අරගෙන පුළුවන් ඉක්මනට ඒ ස්ථානය හොයන්න කියලා. ඔය අතරේ ෂෝයන් ඉන්නේ යාන් සන්දායනේ. එයා යාවෝ ලාවෝගෙන් හුන් වංශය ගැන ඇහුවත් යාවෝ ලාවෝ කිව්වේ ලොකු චලනයක් නැහැ කියලා. ෂෝයන් පුදුම වුණා. හුන් වංශය මෙච්චර නිහඬව ඉන්න ඕනි නෑ නේද? ඔන්න එහෙනම් එතනට ෂෝඩින් සහ ෂෝලී ආවා. ෂෝයන්ගේ ප්‍රතිකාර නිසා ෂෝඩින්ට දැන් හොඳටම ඇවිදින්න පුළුවන්. සහෝදරයෝ සතුටින් කතා කළා. කතා කරන අතරේ ෂෝලී කිව්වා දවස් කීපයකට කලින් කළුකොන කලාපයේ ආත්මේ ශාලාවේ වගේ අය පෙනී ඉන්නවා කියලා. ෂෝලී එහෙනම් මම ජියානාන් ඇකඩමියට කියලා ඒ අයව ඉවර කරන්නම් කියලා කිව්වා විතරයි ෂෝයන්ගේ ඔළුවට අකුණක් වැදුනා වගේ වුණා. එයාගේ ඇස් ඇතුලේ එලියක් පත්තු වෙන්න ගත්තා. ෂෝයන් හයියෙන් කෑ ගහුවා. භූගත මැග්මා ලෝකය කියලා. කයිලින් පුදුමයෙන් ඇහුවා මොකද උනේ කියලා. ෂෝයන් උද්‍යෝගයෙන් කිව්වා. ජියානාන් ඇකඩමියේ දැවෙන අහස ක්වීපිරිපාදු කුළුණට යටින් තියෙන භූගත මැග්මා ලෝකය ඔබට මතකද කියලා. කයිලින්ට ලැජ්ජා හිතුණා. මොකද ෂෝයන් එයා මතට බලහත්කාරයෙන් ඇටළු වුණේ ඒ භූගත මැග්මා ලෝකයේදීනේ. ෂෝයන්ට මතක් වුණා ටූෂි පුරාණ දෙවියන්ගේ ජේඩ් එකම එක්ක පාරකට ප්‍රතික්‍රියා කළේ ඒ භූගත මැග්මා ලෝකයේදී කියලා. අර හුන්ටියන්ඩි දෙකපු දර්ශනයේ තිබුණු කටුස්සා වගේ ජීවීන් හිටියෙත් එතන තමයි. එහෙනම් ටූෂි පුරාණ දෙවියන්ගේ මන්දිරය ගැන හෝඩුවාව තියෙන්නේ එතනයි. ෂෝයන් කිසිසේත්ම ප්‍රමාද වුණේ නැහැ. ගුරුතුමනි සන්දාන හමුදාවෙන් දූෂෙන් 10 දෙනෙක් එක්ක කයිලින් සහ ෂුන්නර්ව මට ඕනේ. අපි ජියානාන් ඇකඩමියට යනවා. ෂෝයන් වහාම පිටත් වුණා. යාවෝ ලාවෝ ඇතුළු සියලු දෙනාම ඉක්මනින්ම ගුයුවාන්ටත් ලීයින්ටත් මේ ආරංචිය දන්වන්න ගියා. මේ අතර හුන් රාජධානියේ හුන්ටියන්ඩිට හොඳ ආරංචියක් ආවා. එයාගේ සේවකයන් කිව්වා සිතියමේ විස්තරවලට හරියටම ගැලපෙන ස්ථානීය තමයි කළුකොන කලාපය කියලා. හුන්ටියන්ඩි සතුටු වුණා. එයා වහාම වැඩිහිටි හුන්ට නියෝග කළා ආත්මේ ශාලාවේ හැමෝම එක්ක කළුකොන කලාපයට ගිහින් ඒ ස්ථානය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න කියලා. ඊට පස්සේ හුන්ටියන්ඩි හයියෙන් hina වුණා. පුරාණ දෙවියන්ගේ මන්දිරය මම අවසානයේ ඔයාව හොයාගත්තා. යාළුවනේ කළුකෝණ කලාපයේ පිටතම මායිම. ඔන්න එහෙනම් මේ භයානක කතාව පටන් ගන්නෙ. කළු ලෝගු ඇඳගත් රූප දුසින් ගණනක් කිසිම ශබ්දයක් නැතුව කඳුකර මාර්ගයේ දිගේ ඉදිරියට ආවා. ටික වෙලාවකින් මේ අය කඳුකර මාර්ගයේ අද්දර තිබුණ දොරටුවක් ළඟින් නැවතුණා. මේක තමයි ඩීමන් බ්ලේඩ් ගේට්ටුවේ කඳු දොරටුව. ඒක ආරක්ෂා කරමින් හිටපු මුරකරුවන් හදිසියෙම Tamanගේ භූතතල අතට ගත්තා. කවුද ඔය? මේ අපේ කඳු දොරටුව. යනවනම් ඉක්මන් කරන්න කියලා නායක මුරකාරයා රළු විදිහට කෑ ගහුවා. කළු ලෝගු නායකයා දුර්වල මහලු හඬකින් ඇහුවා මේකට එහායින් නේද කළුකෝණ කලාපයේ තියෙන්නේ? දන්නවනම් එයි අතරමං වෙන්නේ. මේක කාටවත් නිකම්ම ඇතුළට එන්න පුරුවන් තැනක් නෙවෙයි. ශක්තිමත් මුරකාරයා සීතලින් ගොරවන හඬක් නැගුවා. කළු ලෝගු නායකයා හෙමින් සිනාසුණා. ඔහු සෙමින් හිස එසෙව්වා. ඒ කළු සලුව යටින් උදාසීන මුහුණක් මතුවුණා.
ඇට සැකිල්ලක් වගේ අටක් දිගු කරපු ඔහු ඔවුන්ව මරන්න කිසිවෙක් පන පිටින් තියන්න එපා කියලා අනකලා. ඒ අනත් එක්කම පිටුපස සිටි කළු චරිත දුසිම් ගණනක් එකවරම පිළිතුරු දුන්නා. සූෂ් සූෂ් කඳු දොරටුවේ හිටපු ප්‍රධාන මුරකරු පරිස්සම් වුණා. ඔහුගේ කටින් අනතුරු ඇඟවීමේ හඬක් නිකුත් වුණා. මගේ ඩීමන් බ්ලේඩ් ගේට්ටුව ඉදිරිපිට උඩංගු විදිහට හැසිරෙන්න ඔයාලා හරිම නිර්භීතයි. ඔහු මේ වචන ටික අවසන් කරන්නත් කලින් කළු රූපයක් ඔහුගේ ඇස් ඉදිරිපිට විශාල වුණා. ඊළඟ මොහොතේ ඔහු ලේ පොකුරක් බවට පුපුරා ගියා. ඒත් එක්කම පිටුපස තිබුණු කඳු දොරටුවත් දූවිලි බවට පත් වුණා. මේ හදිසි පිප්‍රීම කන්ද පුරා දෝංකාර දුන්නා. ක්ෂණයකින් කන්දින් පිටටට දහස් ගණනක් රූප වේගයෙන් දිවාවා. ඔවුන් අතේ තිබුණේ ලොකු තල. ඔයාලා ඇත්තටම අපේ ඩීමන් බ්ලේඩ් ගේට්ටුවට ඇවිත් කරදර ඇති කරන්න එඩිතරයි ලේද? මහා කඩුවක් අතින් ගත්තු ඩූ හුවාන් කෙනෙකුට සමාන බලයක් තිබුණු බලවත් චරිතයක් ඉස්සරහට ආවා. නමුත් කළු ලෝගු නාරකයා මොහොතකින් ඔහුගේ ඉස්සරහට මවාපෑවා. ඔහු සලුව මුරුදුව සෙලෙව්වා විතරයි කළු කෝණ කලාපයේ ප්‍රසිද්ධ මේ ඩූ හුවාන් විශේෂඥයා පුදුමයටපත් දහස් ගණනක් ඉදිරියේ ලේ මීදුමක් බවට පුපුරා ගියා. ඔවුන් ඔක්කොම මරලා දාන්න. අදින් පස්සේ මේ කළු කෝණ කලාපයේ ඉන්නේ අපේ අය විතරයි. කළු ලෝගු නායකයා ඒ යක්ෂ තල ගේට්ටුවේ ප්‍රධානියාව පරාජය කරලා උදාසීන ලෙස කතා කළා. ඔහුගේ වචන ඇසීමෙන් පසු කළු චරිත දුසිම් ගණනක් නැවත වරක් පිළිතුරු දුන්නා. ඔවුන්ගෙන් බිහිසුණු ඩූචී බලයක් පිට වුණා. සංහාරයක් පටන් ගත්තා. මේ පැත්තේ සටන මෙහෙම වෙද්දි ජියානාන් ඇකඩමියට අද උදේ හරිම ප්‍රීතිමත් දවසක්. අලුත් සිසුන් කණ්ඩායමක් ඇතුළත් කරගෙන වැඩිහිටි සිසුන් අභ්‍යන්තර ඇකඩමියට උසස් කරන උත්සවයක් තිබුණා. මුළු ඇකඩමියම සතුටින් පිරීලා. උත්සවය තිබුණු විවෘත භූමිය මිනිසුන්ගෙන් පිරීලා. තරුණ සිසුන් උණුසුම් සටන් වලට සම්බන්ධ වුණා. ජයග්‍රාහකයා ආඩම්බරයෙන් සිටගෙන තරුණියන්ගේ අවධානය දිනාගත්තා. සටන් වේදිකා දෙක මැද දැවැන්ත ගල් පිළිම දෙකක් තිබුණා. එකක් විදුහල්පතිතුමාගේ, අනෙක බලන්න ඒක තරුණ කඩවසම් කෙනෙක්ගේ. මේක අලුතින් ආපු සිසුන්ගේ සැකයට හේතු වුණා. අක්කේ අර දෙවනි පිළිමයේ කාගේද? එයා නම් වයසක කෙනෙක් වගේ පේන්නේ නැහැ. සජීවී බවින් පිරුණු තරුණියක් කුතුහලයෙන් ඇහුවා. උස ලස්සන තරුණියක් ඒ දිහා බලලා hina වුණා. එයා තමයි ජියානාන් ඇකඩමියේ හිටපු කැපී පෙනෙනම කෙනා. ඔයාලා දන්නවද පෑන් ගේට්ටුවයි ෂියාओ ගේට්ටුවයි ගැන? ඒක පටන් ගත්තේ මේ ජ්‍යෙෂ්ඨයා තමයි. අපේ ඇකඩමියෙන් කළු කෝණ කලාපය හරහා යන්න ඔයාලට පුළුවන් වුණේ මේ ෂියාओ ගේට්ටුවේ කීර්තිය නිසා. නැත්තම් කලින් කාලේ නම් හැම අවුරුද්දෙම අලුත් සිසුන් කීප දෙනෙක් මැරුණා. එයා හරිම බලවත් කෙනෙක් වගේ. එයා දැන් කොහෙද ඉන්නේ? තවත් තරුණියක් ඇහුවා. එයා ඇකඩමියෙන් ගිහින් ගොඩක් කල්. වැඩිහිටියෝ කියනවා එයා මධ්‍යම තනිතලාවට ගිහින් කියලා. ඒක විශේෂඥයන්ගෙන් පිරිච්ච තැනක්. ඒ නිසා ඔයාලා ওই හැංගීම අමතක කරන්න. සූකුවාන් වැඩිහිටියා උස් වේදිකාවේ හිටියා. ඔහු පිළිම දෙක දිහා බැලුවා. ෂෝයන් සහෘදයා දැන් කොහොම ඇද්ද? ඔහුගේ දක්ෂතාවය නිසා ලොකු ජයග්‍රහණයක් ලබන්න නැති කියලා ඔහු තනියම මුමුණා ගත්තා. ඒ වෙලාවේ පිටුපසින් හඬක් ආවා. පළමු වැඩිහිටි සූකුවාන්. සූකුවාන් හැරිලා බලුවා. එතන හිටියේ හුරු පුරුදු රූප තුනක්. ෂියාओ යූ, හූජියා සහ වූහාओ. මේ තුන්දෙනා තමයි ඇකඩමියේ කුදුනාරටිය. ෂියාओ යූ දැනටමත් ඩූසොන් පන්තියේ. හූජියා ඩූසොන් පන්තියේ උච්චතම ස්ථානයේ. වූහාओගේ පිටේ දැවැන්ත බරකඩුවක් තිබුණා. ඔයා ආයේ තේ මිනිහා ගැන හිතනවද? අවුරුදු ගාණක් ගිහින් එයාට ශුන්නර්ව අල්ලගන්න පුළුවන් වුණාද දන්නේ නැහැ. හූජියා උපහාසයෙන් ඇහුවා. ඔහුගේ ජයග්‍රහණය අපිට සමකල නොහැකි මට්ටමක ඇති බව සහතිකයි. වූහාओ සිනාසුණා. ඔයාලා දෙන්නටම එයාර වෙනුවෙන් කතා කරන්න පුරුවම්. එයාට ඇහෙනවා වගේ නෙවෙයි. හූජියා ටිකක් කටුක විදිහට කිව්වා. ඒත් එක්කම සූකුවාන් නැගිට්ටා. කලින් ഘോഷාකාරීව තිබුණ විවෘත භූමිය ක්ෂණයකින් නිහඬ වුණා. සූකුවාන් උණුසුම් හිනාවක් පෑවා. හැබැයි ඔහු කතා කරන්න හදනකොටම නලල රැලි කළා. ඔහු ජන සමූහයට ඉහළින් චිතිජය දෙස බැලුවා. එතනින් ලේවැකි ඝාතක ප්‍රබල හඩක් ආවා. වූහාओ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකය සීලු වැඩිහිටියන් අවදියෙන් සිටින්න. සූකුවන් සංසුන්ව කතා කළා. වූහාओ වහාම නැගිට අහසට නැගී ගැඹුරු හඩකින් අණකලා. සිසුන් භීතියටපත් වුණත් ඔවුන් කලබල වුණේ නැහැ. ටික වෙලාවකින් කළු සෙවණැලි විශාල සමූහයක් ක්ෂිතිජයේ දිස් වුණා. ඔවුන් ජියානාන් ඇකඩමියට ඉහළින් අහසේ පෙනී සිටියා. අද අපේ ඇකඩමියේ උත්සවයක්. පිටස්තර පුද්ගලයන් පිළිගන්න අමාරුයි. සමාවෙන්න ඕනේ. සූකුවන් කළු රූප දිහා බලලා කතා කළා. ඔහුට මේ අයගෙන් ඝන ලේසුවඳක් දැනුණා. උත්සව නායකයා හුන් යූ සිනාසුණා. ඔහු සලුව විවෘත කරලා ඇඹරුණු මුහුණක් පෙන්වමින් සූකුවන් දිහා බැලුවා.
හැමෝම අරගෙන පැය දෙකකින් කළු කොන කලාපයෙන් පිට වෙන්න. මේක ඇදිද? ඔහුගේ හඬ රළුයි. මිත්‍රයා එහෙව විහිළු කරන්න හොඳ නැහැ. සූකුවන්ගේ මුහුණ වෙනස් වුණා. මේ පුද්ගලයාගේ ශක්තිය හඳුනා ගන්න බැරි තරම් බලවත්. ඒක මදි නම් මට කරන්න පුළුවන් ඔයාලා හැමෝම මරලා දාන්න විතරයි. ඔයාලා ළමයි වුණත් අපිට වෙන විකල්පයක් නැහැ. හුන් යූ උදාසීන හඬකින් කිව්වා. ඒ වෙලාවේ ඔහුගේ සගයෙක් ප්‍රතිමාව දිහාට අත දිගු කරලා කෑ ගහුවා. බලන්න, ඒ ෂෝයන් සහෝදරයා වගේ. අනේ, මගේ ආත්මශාලාව විනාශ කරපු ෂෝයන්. හුන් යූගේ මුහුණ ක්ෂණයකින් අඳුරු වුණා. ඔහු අමුතු විදිහට සිනාසුණා. මම ටිකක් කරුණාවන්ත වෙන්න හිටියේ. ඒත් ඒ මිනිස්සාගේ පිළිමයක් මෙතන තියෙන එක අනපේක්ෂිතයි. එහෙනම් මේ ස්ථානය ලේවිලක් කරන්නම වෙනවා. අහන්න, මේ තැන ලේවිලක් කරන්න. ඒගොල්ලන්ගෙන් කාටවත් ඉන්න දෙන්න එපා. හුන් යූගේ අනත් එක්කම බිහිසුණු මිනිමරු ප්‍රබෝධයක් නෙගුණා. යාළුවනේ, අහසේ ඉන්න කළු සලු ඇදගත්තු ඒ අයගෙන් ආපු මාරාන්තික හඬ ඇහිලා සූකුවන් සහ අනිත් අය එකපාරටම ගැස්සුණා. මේ අය කවුද? බලය කොච්චරද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අනේ දෙයියනේ, සිග්නල් එක යවන්න. ෂෝ ගේට්ටුවට වහම දෙනුම් දෙන්න. සුක්වන් මහා හයියෙන් කෑ ගහුවා. හුජියා වහම සිග්නල් ෆ්ලෑර් එක අහසට යවුවා. ඒත් එක්කම ෂෝ ගේට්ටුවේ ආරක්ෂකයින් 100 ගණනක් වේගෙන් අහසට ආවා. ඔවුන්ගේ නායකයා මැදිවියේ මහත මහත්තෙක් කේන්තියෙන් මේ කළුසලුධාරීන් දිහා බැලුවා. මිත්‍රවරුනි, අපේ ජියානාන් ඇකඩමියෙන් ඔයාලට අමනාපයක් වුණාද? සූකුවන් ඇහුවා. ඒත් කළුසලුධාරීන්ගේ නායකයා වන හුන්යු උපහාසාත්මක හිනාවක් දැම්මා. අපිට කරදරයක් නැහැ. ඒත් ඔයාලා මේ තැන ඉන්න එක තමයි අවාසනාව. එයා යුෆිහා හුස්ම 10ක් ඇතුළත මේ සියල්ල ඉවර කරන්න කියලා ආන දුන්නා. අතවනපු ගමන් කළුසලු ඇදගත්තු දෙන්නෙක් ක්ෂණිකව ඉස්සරහට ආවා. ඔවුන්ගේ දම්වැල් වේගයෙන් ගිහින් ෂෝගේට්ටුවේ 100 ගණනක් එක්ස්පර්ට්ලව එක තප්පරයකින් විනාශ කරලා දැම්මා. මැරෙද්දී ඒ අයට කෑ ගහන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. හැමෝම බයෙන් ගැස්සුණා. අනේ දෙයියනේ, මේ අය ප්‍රභූ ඩූසුන්ලා. ඌහාවට මේක දැකලා හොඳටම තරහ ගියා. එයා Tamanගේ බර කඩුව අරගෙන මහ සද්දෙන් කෑ ගහලා පහර දුන්නා. ඒත් වෙඩේ කියන්නේ හුන්යුගේ කණ්ඩායමේ කෙනෙක් නිකන් ඇඟිල්ලක් දික් කරලා ඌහාවගේ අතිවිශාල ප්‍රහාරේ එක පහරකින් බිඳ දැම්මා. පහර වෙඩිලා ඌහාවට ලේ වමනේ දාලා ආපස්සට විසිවෙන්න සිද්ධ වුණා. බලය අතිවිශාලයි. මේ වෙලාවේ තමයි සූකුවන්ගේ හිතට සහනයක් වෙන්න වගේ ඇකඩමියේ ඉන්න අනිත් බලවත් මය දෙන්න ආවේ. ඒ තමයි පැරණි බායි සහ පැරණි ක්වාන්. මේ දෙන්නාම හත්තරු ඩූසුන් මට්ටමේ හිටියේ. ඒත් හුන්යු මේ දෙන්න දිහා බැලුවේ උපහාසයෙන්. හත්තරු ඩූසුන්ලා යන්තම් ඇති. එයා කිව්වා. එයාගේ පැත්තේ ඉන්න තවත් කෙනෙක්ට ඉස්සරහට යන්න කිව්වා. අන්න එතකොටයි වැඩේ වුනේ. අර මිනිස්සයාගෙන් ආපු බලවත් ඕරාවට පැරණි බායි සහ ක්වාන් ඇතුළු හැමෝම බය වුණා. ඩූෂෙන් කෙනෙක් ජියානාන් ඇකඩමියට මේ ආවේ මහා විපතක් කියලා හැමෝටම තේරුණා. ඩූෂෙන් කිව්වා ඔයාලා කරපු ලොකුම වැරද්ද තමයි මෙයා එක්ක ඥාතිත්වයක් තියෙන එක කියලා ෂෝයන්ගේ ප්‍රතිමාව දිහා ඇඟිල්ල දික් කරලා. ඉන්පස්සේ මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්න හිතපු ඩූෂෙන් අතිවිශාල බලශක්තියක් මවාගෙන ඒ ප්‍රතිමාවට පහර දුන්නා. හැමෝම බලාපොරොත්තු සුන් කරගෙන හිතුවා අද ඇකඩමිය ඉවරයි කියලා. බං සද්දෙත් එක්ක ඒ දැවන්තාත ප්‍රතිමාවට වැදුනා. ඒත් පුදුමයි, ෂෝයන්ගේ ප්‍රතිමාවට කිසිම හානියක් උනේ නැහැ. මොකද්ද මේ වුනේ? ඩූෂෙන් පුදුම වෙලා හිටියේ. හුන්යු කෑ ගහුවා. හුන්චි, ඉක්මනින් ඉවත් වෙන්න. අන්න එතකොටයි ඒ ප්‍රතිමාව උඩින් හරිම සංසුන් හඩක් ආවේ. බෑන් ෂෙන් කෙනෙක් ඇත්තටම මගේ ප්‍රතිමාව විනාශ කරන්න එඩිතර වෙනවද? කළු පාට රූපයක් එතන මතු වුණා. ඔහු තමාත ඩික් කරලා අර ඩූෂන්ට එල්ල කරලා නිකමට වගේ අත මිරිකුවා. මුළු ජියානාන් ඇකඩමියම විනාශ කරන්න ආපු ප්‍රභූ ඩූෂෙන් කෑ ගහන්නවත් වෙලාවක් නැතුව ලේ විලක් වෙලා ඉවරයි. බලය කොයිතරම්ද? හුන්යු මේක දැකලා අවතාරයක් දැක්ක වගේ කෑ ගහුවා. ෂෝයන්. ඇකඩමියේ හිටපු අනිත් හැමෝම මේ නම ඇහුවාම ගැස්සුණා. ෂෝයන්, ජියානාන් ඇකඩමියේ ඉතිහාසය වෙනස් කරපු ඒ පුරාවෘත්ත ශිෂ්‍යයා ආපහු ඇවිද්ද? යාළුවනේ, ඒ වෙලාවේ මුළු ප්‍රදේශයම ක්ෂණිකව නිශ්ශබ්ද වුණා. පිළිමේ ඔළුව උඩ හිටගෙන ඉන්න කළු ඇඳුම් මැදපු ඒ රූපය දිහා හැමෝගෙම ඇස් ගියේ පුදුමයින්. හුළඟට ඒ කළු සලුව සැලෙද්දි ඒ පිටුපස කිසිම ලොකු දෙයක් නැති සාමාන්‍ය පිටුපසක් වගේ පෙනුනත් එතන හිටපු හැමෝටම දැනුනේ ඒ පිටුපස යෝධ කන්දක බලය වගේ බරක්. ෂෝයන්. ඔව්, සුක්වාන් ඇතුළු හැමෝම පුදුම වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳිලා තිබුණු හදවත් ආයමත් හයියෙන් ගැහෙන්න ගත්තා. ඔවුන් අද බේරේවිද? ෂෝයු පවායගේ තොල් වහගෙන හිටියේ පුදුමයින්. දශකයකටත් වැඩි කාලයකට පස්සේ දැක්කත් ඒ පිටුපස ඇයට තාමත් හුරු පුරුදුයි. ඒත් එදාට වඩා ඒ පිටුපස අද ගොඩාක් ශක්තිමත්. අක්කේ, මේ ඉන්නේ අර ජනප්‍රිය ජේෂ්ඨ ෂෝයන්මද? එයා නම් ඇත්තටම බලවත්. අර කුවාන් පරණයාටයි බායි පරණයාටයිවත් නතර කරන්න බැරි වුණ ඒ මිනිස්සාව එයා එක පහරින් ඉවර කළා. මුලින් නිශ්ශබ්ද නිලා හිටපු ඒ විශාල සෙනග එකපාරටම කෑ ගහන්න පටන් ගත්තා. ජියානාන් ඇකඩමියේ හැමෝටම ෂෝයන් කියන්නේ කවුද කියලා දැනගන්න තිබුණි විශාල කුතුහලයක්. මොකද ඇකඩමිය පටන් ගත්ත දවසේ ඉඳලා පිරිමයක් හදලා ගෞරව කරපු එකම කෙනා ෂෝයන් විතරයි. මේ අතර හුන්යු නම් සතුරා ෂෝයන්ව දැක්කලා ගොඩාක් කම්පැනි වුණා. ඔහුට ෂෝයන් එක හැප්පෙන්න හිතුවේවත් නැහැ. අයින් වෙයල්ලා කියලා කෑ ගහලා කිසිම පැකිලීමකින් තොරව ඕන්ට එතනින් යන්න කිව්වා. සෝල් ශාලාවේ විශේෂඥයෝ දුසිම් ගණනක් බය වෙලා ආපසු හැරුණා.
ෂෝයන්ගේ පිටුපස දිහා බලන් හිටපු හැමෝගෙම ඇස්වල තිබුණේ උද්‍යෝගය. මේ තමයි ඇත්තම ශක්තිවන්තයා. එයාට සටන් කරන්න ඕන උනේ නැහැ. එයාගේ පෙනී සිටීම විතරක් ඇති සතුරන්ව බය කරන්න. ඒත් ෂෝයන් hina වෙලා මෙහෙම කිව්වා. හැමෝම ආවට පස්සේ මෙච්චර හදිස්සියෙන් යන්න ඕනේ ඇයි? සෝල් ශාලාව මම විනාශ කළා. ඉතිරිව ඉන්න ඔයාලා ජීවත් වෙලා මොනව කරන්නද? ඒක කියලා ෂෝයන් තමන්ගේ කකුල හෙමින් උස්සලා බිම තිබ්බා. බැං බැං බැං. ඒත් එක්කම බිහිසුණු අදෘශ්‍යමාන තරංගයක් විදුලියක් වගේ වේගෙන් පැතිරුණා. පැනලා යමින් හිටපු ඒ සතුරන්ට කෙලින්ම පහර දුන්නා. මොකද වුණාද කියලා දැනගන්න කලින් අහසේ තිබුණ කළු රූප ගොඩක් ලේ පැහැති බලශක්ති දුමාරයක් වෙලා පුපුරා ගියා. ඩූ සොං හෝ ඩූ සුන් උනත් ඔවුන්ගේ ආත්ම පවා ඒ මොහොතේ කෑලිවලට කැඩිලා ගියා. මේ දර්ශනයේ දැක්කලා සූ ක්වාන්ටයි ක්වාන් පරණයාටයි බායි පරණයාටයි දැනුනේ ලොකු කම්පනයක්. ඩූ සූන්ව මරණ එක එයාට කුකුලෙක්ව මරනවා වගේ සරල වැඩක්. මේක කතරම් බිහිසුණු ශක්තියක්ද? බේරෙන්න පුළුවන් වුණ එකම පුද්ගලයා වුණු හුන්යු ෂෝයන් ඔබට ආරක්ෂා කරන්න බෑ. අපේ හුන් වංශයේ හමුදාව ආවම මේ ඇකඩමිය ඉවරයි කියලා කෑ ගැහුවා. කටවහපන්. ෂෝයන් ටිකක් ඇඹුරුණා. ඔහු අහසේ හිස් අවකාශය හරහා තමන්ගේ අත තද කළා. ඒත් එක්කම හුන්යුගේ ඔළුවට උඩින් රෝස පාට ගිනිමය අතක් පහළක බැහැලා බිහිසුණු බලයකින් ඔහුව පොඩි කරලා දැම්මා. පියාපත් නැති වුණු කුරුල්ලෙක් වගේ හුන්යු කළු දුමාරයක් බවට පත් වෙලා ඈතට විසි වුණා. ඒත් එතනින් නවතින්න කලින් ආයමත් ආලෝක රූප කිහිපයක් වේගයෙන් දුවගෙන ආවා. සූක්වාන් ඇතුළු හැමෝම බය වුණා. මොකද මේ අලුතෙන් ආපු හැමෝම ඩෝෂෙන්ලා. ඔව් මේ හැමෝම පුරාවෘත්ත ප්‍රභූ ඩෝෂෙන්ලා. හැමෝම කම්පණයෙන් ඉන්නකොට අර කළු දුමාරයක් වගේ ගිය හුන්යුගේ මලසිරුර සටන් බිමට ඇවිත් වැටුණා. ඔහු මැරිලා. ඒත් ඒ වෙලාවෙම අහසින් සිනහවක් ඇහුණා. හහා සූක්වාන් ඔයා ඇත්තටම ඇකඩමිය හොඳට කළමනාකරනවා වගේ. hina වෙවි ඇවිදගෙන ආවේ ජියානාන් ඇකඩමිය ප්‍රධාන ගුරුවරයා වන මැං ටියන්චි. ප්‍රධාන ගුරුවරයා සූක්වාන් ඇතුළු හැමෝම සතුටින් කෑ ගැහුවා. මැන් ටියන්චි ෂෝයන් දිහා බලලා කිව්වා. තරුණ ෂෝයන් සහෝදරයා මෙතන ඉන්න හැමෝම ඔයාගේ පරණ යාළුවෝනේ. හැංගිලා ඉන්නේ නැතුව පහලට එන්නකෝ. ෂෝයන් අසරණව hina වෙලා සුන්නර් සහ සන්දාන හමුදාවේ ඩෝෂෙන්ලා කිහිප දෙනෙක් එක්ක පහලට බැස්සා. පළමු වෙඩිමහල්ලා අවුරුදු ගානකින් අපි හම්බ වුණේ. ඔබතුමාට කොහොමද? ෂෝයන් ඇහුවා. ඊට පස්සේ ෂෝයන් පිටිපස්ස හිටපු සුන්නර් hina වුණා. ඇගේ ලස්සන නිස්කලංක පෙනුම දැකලා සිසුන් පුදුම වුණා. ඒත් සූක්වාන් කතා කරන්නත් කලින් හූජියා දුවගෙන ඇවිත් සුන්නර්ව වැළඳගත්තා. ඔයාගේ ගතිගුණ නම් තාමත් එහෙමමයි. සුන්නර් අසරණව hina වුණා. සුන්නර් නම් එන්නෙන්නම ආකර්ශනීය වෙනවා. ඒත් ඔයා තාමත් අර මිනිස්යාගේ යක්ෂ නියපොතු වලින් බේරිලා නැහැ වගේ. හූජියා hina වෙවි ෂෝයන් දිහා බැලුවා. ඌ හාවත් එතනට ඇවිත් hina වුණා. මේ මිත්‍රත්වය අමතක කරන්න ඕන්ට බෑ. ඊට පස්සේ ෂෝයන් සූක්වාන් පිටුපස්ස හිටපු ෂෝයු දිහා බැලුවා. එයා විසිල් එකක් ගැහුවා. ඒක දුර්ලභ දෙයක්. අන්තිමට ඔබ ආපහු එන්න කැමති වුණා. ෂෝයුගේ මූණ රතු වුණා. මේ හැසිරීම එයාට වූටෑන් නගරේ හිටපු ෂෝයන්ව මතක් කර දුන්නා. එදා නම් ඇය කේන්ති ගන්නවා. ඒත් දැන් එයා විහිළු කරනවට ඇය විරුද්ධ නැහැ. මේ අතරේ කයිලින් ඇතුළු පිරිසත් එතනට ආවා. අනිත් හැම තැනකම හුන් වංශය ඉතිරි වෙලා හිටතු හැම සමාජිකයෙක්ම අපි ඉවත් කළා. කයිලින් hina වෙලා කිව්වා. ෂෝයන්ගේ කණ්ඩායමේ හිටපු 12කටත් වැඩි පිරිස දිහා බැලුවම සුක්වාන් ඇතුළු හැමෝම බය වුණා. මොකද මේ හැමෝම ඩෝෂෙන් පන්තිය ඇය නිසා. මේ පෙළගැස්ම පුදුම හිතෙන තරම්. සුක්වාන් අමාරුවෙන් hina වෙලා ඇහුවා. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? ෂෝයන්ගේ මුණ සීරියස් වුණා. මේක කරදරකාරී කාරණාවක්. මැං ටියන්චි කිව්වා. මේ කාලය තුල හැකි ඉක්මනින් ඇකඩමියයි සිසුන්වයි ඉවත් කරන්න උත්සාහ කරන්න. කළුකොණ කලාපේ ලොකු දෙයක් වෙන්න ආසන්නයි. සුක්වාන් පැකිලුණා. මෙච්චර සිසුන්ව එකපාරටම කොහෙටද ගෙනියන්නේ? ඔවුන්ව ආරක්ෂිතව පිටත් කරලා යවන්න තරම් අපිට පිරිසක් නැහැ. සිසුන් ගැන කරදර වෙන්න එපා. මට පුරුවන් ඒ හැමෝම ස්වර්ගීය සොහොන්ගේ ඇතුලේ ආරක්ෂිතව සගවන්න. ෂෝයන් අතවනලා hina වුණා. වෙච්ච දේ ගැන අපි ඇතුළට ගිහින් විස්තරාත්මකව කතා කරමු. ඒ කතාවත් එක්ක ඔවුන් හැමෝම ඇකඩමියේ රැස්වීම් ශාලාව දිහාට වේගෙන් ගියා. පිටිපස්සේ හිටපු හැමෝගෙම උණුසුම් ගැස් ඒ රූප දිහා බලාගෙන හිටියා.